ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි හොඳම සරු කාලය දැනගන්නේ කොහොමද කියන එක ගැන. වෙල්කම් ටු මයි YouTube channel. මම subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ප්‍රෙග්නන්ට් වෙන්න අපේක්ෂා කරන කෙනෙකුට වාගේ තමන්ගේ ශරීරයේ ස්වභාවය දැනගෙන ඉන්න එක ගොඩක් කාන්තාවන්ට තියෙන ගැටලුවක්. ඉතින් මේක තේරුම් ගන්න බැරි කාන්තාවෝ බොහෝ පිරිසක් අද සමාජයේ ඉන්නවා. මොකද ගොඩක් කාන්තාවන්ට වැදගත් තමන්ගේ ශරීරය කොමන ස්වභාවයකින්ද යුක්ත කියලා දැනගන්න. ඉතින් අද අපි ඒ ගැන සරලවම කතා කරමු. වීඩියෝ එක අන්තිම වෙනකන් ඇදලා ඉන්න කියලා ඔයාලව ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද වැදගත් දේවල් ගොඩක් ගැන ඔයාලට ඉගෙන ගන්න. ඉතින් මේකෙදි පළවෙනි කාරණේ තමයි අපි ඕසප් චක්‍රය ගැන මුලින්ම දැනුවත් වීමක් වෙමු. සාමාන්‍යයෙන් දින 28ක චක්‍රයක් තියෙන කෙනෙක්ගේ ඕසප් වීම ආරම්භ වෙන්නේ දින 14කට කලින් තමයි. ඒ කියන්නේ එයාගේ ඩිම්බ මෝචනය සිද්ධ වෙන්නේ මේ දින ඇතුළත. හැබැයි හැමෝටම මේ දින 28ක චක්‍රයක් තියෙන එක නොවෙන්න පුළුවන්. ඔයාගේ චක්‍රය දින 30ක් නම් ඒකෙන් 14ක් අඩු කරාම එන දවස තමයි ඔයාගේ දිනය වෙන්නේ. ඒ කියන්නේ 30න් 14ක් අඩු කරාම සාමාන්‍යයෙන් ඔයාට එන දිනේ තියෙනවානේ. එන්නේ දිනේ තමයි ඔයාගේ දිනය වන්නේ. තියාගන්න ඔයාගේ සරු කාලය කියන්නේ ඒ ඩිම්බ මෝචනය වෙන දවස විතරක්ම නෙමෙයි. ශෘක්කාණු වලට ඔයාගේ ශරීරය තුල ඒ කියන්නේ කාන්තාවගේ ශරීරය තුන දින 3ත් 5ත් අතර කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩිම්බ මෝචන වෙන දින කිහිපයකට කලින් සහ ඒ දවස් ඇතුළත දින 5ක හෝ 6ක දවස් ඇතුළත තමයි සරු කාලය කියලා හඳුන්වන්නේ. ඉතින් අපි දැන් බලමු මේක ගෙදරදීම හරියට හඳුනගන්නේ කොහොමද කියලා. පළවෙනි කාරණාව තමයි ඔයාගේ ශරීරයේ උෂ්ණත්වය පරීක්ෂා කරන්න ඕන. උදේ පාන්දර ඔයා අවදුනාට පස්සේ ඔයාගේ ශරීර උෂ්ණත්වය මැනලා බැලුවොත් ඔයාට අඳුරගන්න පුළුවන් වෙනවා ඔයාගේ ඩිම්බ මෝචනයෙන් පස්සේ ඔයාගේ ශරීර උෂ්ණත්වය වෙනස් වෙලා හෝ වැඩි වීමක් පැවතිනවා කියලා. දෙවෙනි කාරණාව තමයි මේ යෝනි මාර්ගයෙන් අපිට පිටවෙන ශ්‍රාවයන්. වෙනදට වඩා වෙනස් ශ්‍රාවයක් පිටවීම දක්නට ලැබීමත් මෙහි හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් සරු කාලය ලඟ වෙනවා කියන්නේ ඔයාට එන ශ්‍රාවයන් යෝනි මාර්ගයෙන් පිටවෙන ශ්‍රාවයන් වැඩි වීමේ වේගවත් වීමක් ඇත්තට මේ කොයි වගේද කිව්වොත් අපි අමු බිත්තරයක් ගත්තොත් සුදු මදේ අර තෙත ගතිය ඇදෙන සුළු බව වැඩි ශ්‍රාවයක් දක්නට ලැබීම තමයි මේකේ අපිට දැක් ගන්න හැකි වෙන්නේ. ඉතින් තුන්වන කාරණය තමයි අපිට පහසුවෙන්ම වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවන් මේ ටෙස්ට් එක කරන්න පුළුවන් කට්ටක්. සාමාන්‍ය එකට කියන්නේ ඩිම්බ මෝචන කට්ටලය කියලා. ඉතින් ඒකක් ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි ගැප් ගෙනද කියලා බලා ගන්න පුළුවන් ලේසි ක්‍රමය තමයි ප්‍රෙග්නන්සි කිට් එකේ. ඉතින් මේක අපිට පහසුවෙන්ම වෙළඳපොළේ ලබා ගන්න පුළුවන්. වගේම මේක මුත්‍රා මගින් තමයි පරීක්ෂාවට ලක් කරන්නේ. ඉතින් කොහොම වුණත් මතක තියාගන්න ඕනම දෙයක් තියෙනවා. හැම කාන්තාවකගේ මේ ශරීරයේ නික්සිත වෙනස්. සමහර අයට අක්‍රමවත් ඕසප් චක්‍රයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට ඒ දේවල් මැනලා බලනකොට ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ලවා චෙක් කරවා ගන්න. ඉතින් මේ වගේ තවත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මාත් සමග එකතු වෙන්න මාව subscribe කරන්න මතක කරන්නත් එපා. ඉතින් එතකම් පරිස්සමින් ඉන්න.